අද අපි බලමු මේ වගේ විශාල සංඛ්‍යාවක් කොහොමද තප්පර 3න් කියවගන්නේ කියලා. මේ වගේ විශාල සංඛ්‍යාවක් දැක්ක ගමන් අපි කරන්න ඕන ඒ සංඛ්‍යාවේ දකුණු පැත්තේ කෙළවරේ ඉඳලා ඉලක්කම් 3 ගානේ අදාළ සංඛ්‍යාව වෙන් කරන එක. මේ විදිහට ඉලක්කම් 3 ගානේ වෙන් කරාට පස්සේ අපි ඒවට කියනවා සංඛ්‍යා කලාව කියලා. මේ එක් සංඛ්‍යා කලාප වලට වෙන වෙනම නම් තියෙනවා. පළවෙනියෙන්ම තියෙනවා ඒකක කලාපය. දෙවෙනියට තියෙනවා දහස් කලාපය. තුන්වෙනියට තියෙනවා මිලියන කලාපය. හතරවෙනියට තියෙනවා බිලියන කලාපය. දැන් අපිට හරිම ලේසියෙන් මේ සංඛ්‍යාව කියව ගන්න පුළුවන්. සාමාන්‍ය ඉලක්කම් 3ක සංඛ්‍යාවක් කියවන විදිහට එක් කලාපයේ තියෙන ඉලක්කම් 3 කියවලා අගට දාන්න ඕන කලාපේ නම. හැබැයි අවසාන කලාපයේ ඒකක කලාපයේ අගට කලාපේ නම කියන්නේ නැහැ. එහෙනම් අපිට හරිම ලේසියෙන් කියවන්න පුළුවන් 2යි 4යි 3යි තියෙනවා බිලියන කලාපේ. එහෙනම් අපි කියනවා 243 කියලා. 243 බිලියන 579 මිලියන 136 තියෙනවා අගට දානවා කලාපේ නම 1,136,487 කලාපේ නම කියන්නේ නැහැ ඒකක කියලා. එහෙනම් අපිට මේ සංඛ්‍යාව කියන්න පුළුවන් 243 බිලියන 579 මිලියන 136,487 කියලා. මේ විදිහට අපිට ඕනෙම විශාල සංඛ්‍යාවක් කලාප වලට වෙන් කරලා පහසුවෙන් කියව ගන්න පුළුවන්. Maths Academy online ගණිත පන්තිය. ඒ සිහිනය ගෙදරටම